ඉරාමල්ලි කොහොමද අපි දැන් මේක ප්ලෑන් කරන්නේ? අඩේ මේ මොකද බං? අරුන් දෙන්න මොනවාද බං අර කරන්න ලෑස්ති වෙන්නේ? අනේ මන්ද බං. හැබැයි මොකක් හරි ලොකු වැඩක් වගේ කරන්න ලෑස්ති. ගුණේ මාමා අවුරුදු 20 කරා වගේ පොසොන් එකට දන්සලකුත් දෙන්න ලෑස්ති වෙනවද දන්නේ? අඩේ එහෙම වුණොත් මරුනේ. හැබැයි අයියේ අපිට වැඩේට සල්ලි ටිකක් වැඩිපුර ඕනි වෙයි. මොකද ෆ්‍රයිඩ් රයිස් දන්සලක්නේ දෙන්නේ. ඒක නෙමෙයි මල්ලි. කොහෙද දැන් අපි මේක දෙන්න තැනක් ලෑස්ති කරගන්නේ? දෙනවනම් ඉතින් හොඳ හන්දියේ තමයි අයියේ. මොකද එතන හොඳට ඉඩක් තියෙනවනේ. එහෙනම් අපි මේ වැඩේ එතන ප්ලෑන් කරමු. මං උඹට කිව්වේ අඩේ ෆ්‍රයිඩ් රයිස් නේ. මගේ නම් කටට කෙලක් තුනනවා බං. ගුණේ අයියේ අපි එක ගෙදරකින් පොඩි ගාණක් එකතු කරමුද? එකතු කරලා වැඩේ ලොකුවටම කරමු. මොකද ෆ්‍රයිඩ් රයිස් දන්සලක් දෙන්න නිසා සෑහෙන සෙනගක් එයි. ඒකනම් හොඳයි තමයි. අපි දැන් කීයක්ද එකතු කරන්නේ? අඩුම ඉතින් 500ක්වත් එක ගෙදරකින් ගන්න ඕනි. නැත්තම් මදි. එහෙනම් අපි ඉක්මනට වැඩේ ලෑස්ති කරමු. මොකද හાર્ට් එක හදන්නයි ඔක්කොම එකට කරන්න බෑනේ. අපිට තව වැඩි දවසකුත් නැහැනේ. සල්ලි එකතු කරන වැඩේට කවුද අයියා අපි යවන්නේ? අපිට ගියක් ගන්න යන්න අමාරුයිනේ. අනිත් වැඩ කරන්නත් එපෙයි. ඔන්න මාටියෝ අපේ වෙලාව හොඳ වේගෙන එන්නේ. ඒ මොකද බං? මං උඹට ඒක පස්සේ කියන්නම්කෝ. ඉක්මනට යමන්කෝ ගුණේ මාමට කතා කරන්න. උඹට පිස්සුද බං? ඇයි? මතකනේ අපි අවුරුදු 20 කරලා වුණදේ. ඕක සති ගානක් ඉස්පිතාලේනේ හිටියේ. ඉතින් යකෝ මේකට අහුනොත් එහෙම අපි දෙන්නව කම්බස් කරයි. උඹ බැහැපන්කෝ මාත් එක්කනේ යන්නේ. හරි එහෙනම් බැහැපන්කෝ. ගුණේ මාමේ. උඹලා දෙන්නද? මං උඹලා දෙන්නව අහුවෙනකන් තමයි හිටියේ. ඒ අය ගුණේ මාමේ? දන්නේම නෑ. උඹලා බබාලානේ. තොපි දෙන්න නිසා මම සතියක් ඉස්පිතාලෙත් හිටියා යකෝ. ඒක අපි නෙමෙයි ගුණේ මාමේ කරේ. උඹලා නැත්තම් වෙන කවුද? ඒකට වෙන එකෙක්වත් සම්බන්ධ වුණේ නෑනේ. අපි ඒව ලෑස්ති කරෙද්දී අර ජොන්ටි ඇවිල්ලා අපිට ගහලා පැන්නුවා ගුණේ මාමේ. ඔව් ගුණේ මාමේ. ඒක තමයි ඔය වැඩේ කරේ. මොනවා? ඕක ගැන මම බලා ගන්නම්කෝ. ගුණේ මාමේ. මොකද? අපි අහගෙන හිටියේ ගුණේ මාමලා රයිස් දන්සලක් දෙන්න නේ ලෑස්ති. ඔව්. අපිත් එන්නද ගුණේ මාමලාට උදව් කරන්න? උදව් කරන්න උඹලා දෙන්න? ඔව් ගුණේ මාමේ. ගුණේ අයියේ මට නම් මුන් දෙන්නව විශ්වාස කරන්නම බෑ. මං එදත් කිව්වනේ. අයියෝ අයියේ බය වෙන්න එපා. අපි මොකුත් කරන්නේ නෑ. එදත් අරුව ආවේ නැත්තම් කොච්චර හොඳට වැඩේ වුණාද? හරි අපි බලමුකෝ. මේ කොල්ලෝ. ඇයි ගුණේ මාමේ? අපි එහෙනම් උඹලා දෙන්නට වැඩක් දෙන්නම්කෝ. හැබැයි මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා තිබ්බොත් මං උඹලව හැම ගහනව දැනගනින්න. නෑ ගුණේ මාමේ කියන්නකෝ ඉතින් මොකද්ද වැඩේ? අපිට මේ වැඩේට සල්ලි ටිකක් ඕනි. ඉතින් අපි ලෑස්ති හැම ගෙදරකින්ම 500 ගාන එකතු කරන්න. ඔන්න මාටියෝ අපේ වැඩේ සෙට් වීගෙන වගේ එන්නේ. උඹ මොනා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ බං. උඹලා දෙන්නට පුළුවන් දේ වැඩේ කරන්න. සල්ලි එකතු කරන එකනේ. ඔව්. අයියෝ ඕක මොකද්ද ගුණේ මාමේ? එකතු කරන්නම්කෝ මුළු ගමෙන්ම. හරි එහෙනම් උඹලා දෙන්න අදම වැඩේ පටන් ගනින්නකෝ. හැම ගෙදරකින්ම 500 ගාන එකතු කළා හවසට අපේ ගෙදෙට්ට ගෙනල්ලා දීපන්නකෝ. හරි ගුණේ මාමේ. හරි එහෙනම් දැම්ම ඵලයල්ලා. මුන් දෙන්න වැඩේ කරයි කියලා මට නම් සුවර් නෑ ගුණේ අයියේ. කරයි අපිත් ඉන්නවනේ. ඔන්න මාටියෝ මෙදා පොටේ අපි දෙන්නගේ කල්ල මරයා. උඹ මොන මගුලක් කියවනවද කියලා මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ බං. යකෝ සල්ලි එකතු කරන්නේ අපි දෙන්නනේ. ඉතින් අපිට එකතු කරන්න කිව්වේ 500 ගානනේ. ඔව් ඉතින් අපි 1500 ගාන එකතු කරමු. 1500 ගානේ? ඔව් බං. ඒ මොකද බං ඒ? අපි දෙන්න කොහොම හරි මේ දන්සලේ වැඩේ සම්පූර්ණයෙන්ම බාර ගන්න ඕනි බං. අපි දෙන්න කොහොමද බං තනියම බාරගෙන කරන්නේ? මේ අහපන්කෝ ගුණයා 500 ගානේ එකතු කරන්න කිව්වට වැඩි ගාණක් සල්ලි දාන්නේ ඕකනේ. ඉතින් ඕකගේ සල්ලි වලින් දන්සල කරලා එකතු කරන සල්ලි අපි ගමු බං. අඩේ ඒක නම් මරුණේ යකෝ. 1500 ගානේ කියන්නේ අපිට සෑහෙන ගාණක් එකතු වෙයිනේ. ඒකනේ. ඒත් බං අපිට මේක තනියෙන් කරන්න බෑනේ. අනික ගුණයා දෙන සල්ලි ටික ඇති වෙයිද දන්නේ නෑනේ බං රයිස් හදන්න. කවුද බං රයිස් හදන්නේ? අපි ගුණයට පේන රයිස් බෝඩ් එකක් එහෙම ගහලා නිකන් බත් දන්සලක් දෙමු බං. එතකොට සල්ලි ඇතිනේ. උඹගේ මොලේ තමයි මොලේ. දැන් කවුද බං අපි මේකට තව එකතු කරගන්නේ? සුපුණයටයි ජනකටයි දෙන්න කියමු. බං එතකොට උයන වැඩේ කරන්නේ කවුද? වෙන කවුද ඉතින්? අපි දෙන්න තමයි. උඹට පිස්සුද යකෝ? මම මේ උයන්න තියා මෙලෝ රෙද්දක් දන්නේ. උඹ ඉඳපන්කෝ මං උයන්නම්. දැන් එතකොට මොනවාද හදන්නේ? බතකුයි පරිප්පුකුයි හදමු බං. ඒ ඇතිනේ. බං එතකොට අරුන් දෙන්නටත් ගානක් දෙන්න වෙයිනේ. උන් දෙන්නටත් 5000ක් විතර දෙමු බං. එතකොට හරිනේ. හැබැයි බං අපි දෙන්නට පට්ටම කට්ටක් කන්න වෙයි. කට්ට වගේද බං සල්ලි? මේ එහෙනම් ඉක්මනට යමන්කෝ සල්ලි ටික එකතු කරගන්න. මේ කීයක් එකතු වෙලාද බං? 1,50,000ක් එකතු වෙලා යකෝ. අඩේ මරුනේ. ඒ කියන්නේ අපි දැන් ලක්ෂපතියෝ.
මේ ඒ වුණාට ගුණයක් කිව්වනේ බං හවසට සල්ලි අරන් එන්න කියලා. ඒකට මොකද කරන්නේ? ඒක තමයි බං ප්‍රශ්නෙකට තියෙන්නේ. යමන්කෝ එහෙනම් ඉස්සල්ලා ගුණයාගේ ගෙදරට ගිහිල්ලා මොකක් හරි කරමුකෝ. යමන්කෝ. ගුණේ මාමේ. ගුණේ මාමේ. උඹලා දෙන්න ආවද? කෝ සල්ලි ගිනවද? තව සල්ලි ටිකක් එකතු කරගන්න තියෙනවා ගුණේ මාමේ. හවස් තුන නිසා ඒ ටික හෙට උදේටම එකතු කරන්නම් කියලා බැලුවේ ගුණේ මාමේ. ගුණේ අයියේ මොකද සිරාමල්ලි? මාර වැඩේනේ වෙලා තියෙන්නේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? අර උයන් එනවා කිව්ව එක. ඉතින් පොර මල ගෙදරක් වෙලා එහෙ ගිහිල්ලා. අප්පට සිරි. දැන් මොකද කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ අයියේ. ගුණේ මාමේ. මොකද කොල්ලෝ? අපි දන්නේ කෙනෙක් ඉන්නවා ගුණේ මාමේ. එයාට නම් සුපිරියටම යන්න පුළුවන්. ඒ කවුද? මන් දන්න මගේ යාළුවෙක් ගුණේ මාමේ. කොහෙද ඌ ඉන්නේ? ටිකක් දුර ඉන්නේ. එන්න කිව්වනම් එයි. ගුණේ අයියේ එහෙනම් පොරටවත් එන්න කියන්න කියමුද? අපිට වෙන කරන්න දෙයක්වත් නෑනේ. ඒ කොල්ලෝ එහෙනම් එයාට එන්න කියන්නකෝ. හරි ගුණේ මාමේ. මේ උඹලට වීල් එකක් තියෙනව නේද? ඔව් අයියේ. ගුණේ අයියේ එහෙනම් අපි බඩු ලිස්ට් එකක් මුන් දෙන්නටම දෙමු. එතකොට එකපාරටම ගෙන්න ගන්න පුළුවන් නේ. ඔව් ඒකත් හොඳයි හැබැයි. මේ කොල්ලෝ ගුණේ මාමේ. මෙතන 50000කුයි බඩු ලිස්ට් එකයි තියෙනවා. මේකයි අර එකතු වෙන ගාණයි දාලා එහෙනම් එකපාරම බඩු ලිස්ට් එකත් අරන් එන්නකෝ. අපි උදේ පාන්දරම හට් එක ගහන්න පටන් ගන්නවා. එතනටම අරන් වරිල්ලා. මේ උඹලගේ තව යාළුවෝ දෙන්නෙකුත් හිටියා නේද? ඔව් අයියේ. උන් දෙන්නට කියපල්ලා උදේ පාන්දරම හන්දිය ගාවට එන්න කියලා හට් එක ගහන්න. හරි අයියේ. මේ කියපන් අරුන් දෙන්නට කෝල් එකක් දාලා කියපන් හෙට උදේට හට් එක ගහන්න එන්න කියලා. ඉඳපන්කෝ බලන්න. හෙලෝ. උක්කුම් කියපන්. මොකද කරන්නේ? මොනා කරන්නද බං? ඔය ඉන්නවා ඉතින්. මේ ඔබ හෙට මොකක් හරි වැඩක්ද? නෑ බං මොකුත් නෑ. කියපන්. ඇයි? මේ හෙට උදේ 7ට විතර ජනකයාත් එක්කන් හන්දිය ගාවට වරෙන්කෝ. ඒ මොකද බං? අනිද්දා දන්සලක් දෙනවා බං ගුණේ මාමලා. ඒකට හට් එක ගහන්න උඹලටත් එන්න කියන්න කිව්වා. අඩේ මරුනේ. එහෙනම් උදේට වරෙන් හොඳේ. හරි බං. මොකද එන්නම් කිව්වද? ඔව් එන්නම් කිව්වේ. මේ ඒක නෙමෙයි බං. ඇයි බං? අහපන්කෝ දැන් අපිනේ උයන්න යන්නේ. අරුන් ඇහුවොත් කෝ උයන කෙනා කියලා. එතකොට මොකද කරන්නේ? ඒකටත් ප්ලෑනක් මං ගාව තියෙනවා. ඔබ බය වෙන්නේ නැතුව ඉඳපන්කෝ.